කොහොමද ඉතින් ළමයි ඔයාලට ඔන්න මං අලුත් vlog එකක් අරගෙන ආවා. අද ඉතින් vlog එක තියෙන්නේ මේ අපේ ගෙදර අපි කිරි ඉතුරුවා. අපි ඉතින් කෝවිලකට ගිහිල්ලා නෙවෙයි කිරි උතුරන්නේ. අපේ ගෙදරම මේ තමා අපි මේ පුල්ලයාරත් අප්පා කෙනෙක් හදලා එතන තමා මේ කිරි උතුරන්නේ. ඉතින් මේ කිරි උතුරන්න කලින් මේ මෙතන වැඩ ටිකක් තියෙනවා. ඒ ටික තමයි තාත්තා කරන්න හදන්නේ. ඉස්සෙල්ලාම පහන තියලා මෙතන මේ පහන තියලා මේ යාන දෙන්න තමයි හදන්නේ. එහෙම දීලා තමයි ඉස්සෙල්ලාම වැඩ කටයුතු ටික අපි පටන් ගන්නෙ. මේක මේ පිරිමි කට්ටිය එකතු වෙලා තමයි කරන්නේ. මේ ගෑනු කට්ටිය ලං වෙන්නේ නැහැ. මොකද මේ පිළිවෙලකට කරන්න ඕන නිසා. මුලින්ම ඉතින් මේ බුලත් තියලා පහන එතන පත්තු කරලා මේ පුවක් තියලා එහෙම තමයි මෙතන මේ යහන හදන්නේ. ඊට පස්සේ තමයි මේ පළතුරු තියලා ඒව ටික ඔක්කොම මේව කරලා මේ දුම්මල දාලා තමයි මේ දුම්මල අල්ලන්නේ. ඒ වැඩ ටික ඔක්කොම කරලා තමයි මේ කිරි උතුරන ඒ වැඩ ටික පටන් ගන්න තියෙන්නේ. මේ ඉතින් මේ අපි ගොයන් කපලා ඒ වගේ ගත්ත ඉස්සෙල්ලම ගත්ත අස්වැන්නෙන් තමයි මේ කිරි උතුරන්න හදන්නේ. අපි කන්නවත් කලින් තමයි කිරි උතුරන්නේ. ඒ උතුරුලා තමයි පස්සේ අපි ආහාරයට ගන්නේ. මොකද මේ ඉස්සෙල්ලම පුල්ලයට සාදුට මේවා පූජා කරන්න ඕනේ. ඒ නිසා අනිවාර්යෙන් අපි ගම්වල කට්ටිය දෙක කරනවා. පිරිමි කට්ටිය එකතු වෙලා තමයි පොල් ගාන්නේ. මොකද මේ ගෑනු කට්ටියට පොල් ගන්න හොඳ නැහැ කියනවා. ඉතින් ඒක එක කට්ටිය ඉතින් එක විදිහට කියනවා. ඉතින් පොල් ටික හොඳට සුද්ධ කරලා මේ වර උඩ තියෙන කෝරටි හොඳටම අයින් කරන්න ඕන. හොඳටම පිරිසිදු කරලා තමයි පොල් ටික අපි ගන්නෙ. මේක ඉතින් ගොයන් කැපුවට පස්සේ හැම අවුරුද්දකම වගේ අනිවාර්යෙන් කරන්නත් ඕන. මොකද මේ දෙවියන්ට බාර කරන එකනේ කරන්නේ. මං කිව්වනේ මේ පිරිමි කට්ටිය තමයි පොල් ගන්න ඕන කියලා. ගෑනු කට්ටියට දෙන්නේ නැහැ, හොඳ නැහැ කියලා. ඉතින් ගෙදර හිටපු පිරිමි අය තමයි එකතු වෙලා පොල් ගන්න ගත්තේ. මේ වට හොඳට පිරිසිදුව පේ වෙලා ඒ හැමදේම මේ විදිහට තමයි කරන්න ඕන. මොකද මේ පිරිසිදුව කරන දෙයක් නේ මේක. දැන් නම් ඉතින් පොල් ටික ගාලා ඉවර වෙලා තියෙන්නේ. මේ එහෙම ඉවර වුණාට පස්සේ තමයි ඉතින් ආයේ පොල් කිරි ටික මිරිකලා ගන්න. ඒත් පිරිමි කට්ටිය තමයි ඒක කරන්නේ. මොකද මේ හොඳ නැණි ගෑනුවාට ලං වෙන්න පොල් ටික හොඳට මිරිකලා අරගෙන උකු පොල් කිරි වලින් තමයි ඉස්සෙල්ලාම මේ කිර ලිපේ තියන්න තියෙන්නේ. කිරෙම්ම ඉස්සෙල්ලාම මේ කිරි දාලා තමයි ලිපේ තියන්නේ. කියන්නේ පොල් කිරි දාලා ඒවා මේ හොඳට පැහෙන්න තියනවා. එහෙම පැහෙන්න තියලා තමයි පස්සේ ඊට ඕන අවශ්‍ය දේවල් ටික දාන්නේ. ඉස්සෙල්ලා හොඳට පොල් මිරික ගන්නවා. ඒ කියන්නේ වගේ වතුර වගේ ගන්න නැතු හොඳට උකු පොල් කිරි ගන්න. මොකද මේක හොඳට කිරි රහට තියෙන්න ඕන හින්දා. පස්සේ ඉතින් මේ පූජාවට ඕන කරන පළතුරු ටිකත් කපා ගන්නවා. මොකද ඒවත් කරන්නේ පිරිමි කට්ටිය. ඒවා ඔක්කොම මේ කහ වතුරෙන් සෝදලා අරගෙන තමයි හැමදේම පළතුරු වුණත් පුවක් ගෙඩියේ බුලත් කොලේ ඉඳලා වුණත් හැමදේම ගන්න කහ වතුරෙන් සෝදලා. එහෙම අරගෙන තමයි මේ පළතුරු කපන්නේ. පළතුරු කපලා ඉස්සෙල්ලම තියනවා මේ කිරි හට්ටිය ලිපේ තියන්න කලින් මේ පොඩිවට අරගෙන පොඩි කිරි මුට්ටියක් අරගෙන මේ ඒක තමයි ඉස්සෙල්ලම කිරි උතුරන්න ඕන. ඒකේ කිරි උතුරුවට පස්සේ තමයි ඒකේ කිරි ඉතිරෙනකොට තමයි මේ පස්සේ අර පොල් ගාලා උකු පුල් කිරි දාලා තියෙන එක මේ ලිපෙන් තියන්නේ. එහෙම තමයි වැඩි ටික වෙන්න ඕන. මොකද ඉස්සෙල්ලා අර පොඩි එකක වෙනම හදලා තියලා තමයි කිරි ඉතුරුනාට පස්සේ තමයි ආයේ පස්සේ වෙනම කිරි ටික හදන්න ගන්න. කිරි බත් ටික පළතුරු ටික පිළිවෙලට කපාගෙන ඒ ටික හදාගෙන තියාගෙන. මොකද පස්සෙත් මේ යහන දෙන්න ඕනනේ. ඒ නිසා මේ ටිකට ඒ ටික හදා ගන්නවා. පිළිවෙලට මේ කපාගෙන පළතුරු ටික මේව කරගෙන මෙන්න මේ විදිහට තමයි මේ ඉස්සෙල්ලම කිරි මුට්ටිය ඉතිරෙන්නේ. ඉස්සෙල්ලම ඉතින් දාලා මේ පිළිවෙලකට ඒකත් හදා ගන්නවා. මොකද ඉස්සෙල්ලම කිරි මුට්ටිය හොඳට වටේ ඉතිරිලා ගිහිල්ලා තමයි පළවෙනි කිරි මුට්ටිය එකෙන් උතුරනවා. ඒ ඉතිරිලා තමයි පස්සේ තමයි මේ ආයේ ලොකුවර හට්ටිය මේ ලිපෙන් තියන්නේ. ඊට පස්සේ ඉතින් මේ හොඳට ලිපක් හදාගෙන හොඳට ඇවිලෙන දර ටිකක් දාලා මේ ලිප හදාගෙන තමයි අපි දැන් මේ තියෙන්නේ. මේ දවස්වල නම් දර ටිකක් හොයාගන්න අමාරු නම් මොකද වැස්ස තිබුණ හින්දා දර ඔක්කොම තෙමිලා තිබුණේ. මේක මේ ගිය හට්ටිය 3 පාරක් මේ
ලිප වටේ කරකවලා තමයි තියන්නේ. ඒක ඉතින් චාරිත්‍රයක් කියලා තියෙනවා කට්ටිය කියනවා. ඉතින් ඒ විදිහට තමයි එයාලා තියන්නේ. එහෙම තියලා තමයි මේකට මේ හොඳට ගින්දර දාලා මේ කැට වෙන්න දෙන්නේ. හොඳට මේ හැන්දකින් කාල් ගන්න ඕන. එහෙම කාල් ගාලා තමයි මේක මේ වහලා තියන්නේ. එතකොට තමයි කිරි ටික හොඳට පැහෙන්නේ මේකේ. කිරි හට්ටිය මේ ලිපෙන් තිබ්බට පස්සේ ඉතින් ආයෙත් මේ දුම්මල දාලා දුම් අල්ලනවා ඒක වටේට. මොකද ඒක ඉවර වෙනකන් දුම්මල අල්ලනවා. එහෙම තමයි ඉතින් ඒ වැඩ ටික කරන්නේ. දැන් නම් ඉතින් කිරි ටික හොඳ ඊට පස්සේ මේ කිරි ටික දැන් නම් හොඳට පැහිලා තියෙන්නේ. ඒ කිරි ටික හොඳට පැහුණාට පස්සේ තමයි මේ හාල් ටික සෝදලා ආයේ දාන්නේ. දාලා තමයි මේ හොඳට කලවම් කරනවා. මොකද මේක කැට වෙන්නත් බෑ. මොකද දිය වෙන්නත් බෑ. එහෙම තියෙන්න බෑ කැට ගැහිලා වගේ. එහෙම වුණාම කිරිබත් එක හරියන්නේ නැහැ. ඒ නිසා තමයි ඒක දාපු වෙලේ ඉඳලා හොඳට මේ හැන්දකින් කාල් ගන්න ඕන. මේකට මේ අපි තවම දාලා තියෙන්නේ කිරි හාලුයි විතරයි. ඊට පස්සේ තමයි මේ හොඳට කාල් ගෑවුනාට පස්සේ තමයි අපි ඒකට සීනි දාන්න යන්නේ. මොකද ඉස්සෙල්ලම සීනි දැම්මේ නැහැ මේක අඩියට අල්ලනවා කිව්වා. ඒ නිසා මේ ආයෙ දාන්න කියන පස්සේ තමයි ඉතින් සීනි ටික ඔක්කොම දැම්මේ. සීනි දැම්මට පස්සේ තවත් තියෙනවා ඉතින් දාන්න කේක වර්ග. ඒ ඔක්කොම දාන්න මේවා කලවම් වුණාට පස්සේ මොකද මේක පාරම දැම්මට පස්සේ ඒකේ රහක් එන්නෙත් නෑ. ඒවා කලවම් කරන්නත් අමාරුයි. ඔන්න ඉතින් දැන් සීනි ටික දාලා ඉවරයි. දැන් ටිකක් උකු වුණා වගේ වුණා. දැන් ඉතින් ආයෙ හොඳට කලවම් කරනවා. හොඳට සීනි ටික දිය වෙනකම් මේක මේ කලවම් කරන්න ඕන. මේක පත්තකින් තමයි කලවම්. ඊට පස්සේ තමයි මේ හකුරු දාන්නේ. හකුරු පොඩි පොඩි කෑලි වලට කපලා තමයි මේක මේ දාන්නේ. මොකද මේ නැත්තම් ගැට පිටින් දැම්මොත් දිය වෙන්නේ නෑනේ. ඒ නිසා පොඩි පොඩි කෑලි වලට කපලා තමයි මේක දාන්නේ. ඒ දාලත් නිකන් තියන්නේ නෑ. හොඳට ඒක මේ කලවම් කරන්න ඕන. නැත්තම් ඒවා හැම කෑලි එක තැන්වල හිටිනවා. හැම තැනට මේවා පැතිරෙන්නේ නැහැ. මේ වැඩවලට ඉතින් කොහොමත් සහභාගී වෙන්නේ පිරිමි කට්ටියනේ. ඒ නිසා ඉතින් එයාලම තමයි මේ හැමදේම කරන්නේ. දැන් ඉතින් තියෙන කිරිබත් එක හොඳට ඉදුණු නිසා මේ දෙවියන්ට පූජා කරන්න. ඉස්සෙල්ලාම ඉතින් දෙවියන්ට තමයි පූජා කරන්න ඕන. ඒකත් මේ දුම්මල අරගෙන කිරිබත් එක වටේ තුන් පාරක් අල්ලන්න ඕන. එහෙම අල්ලලා තමයි මේ කිරිබත් තියලා මේ දෙවියන්ට පූජා කරලා ඒක වටේ හොඳට හදන්න ඕන. එහෙම හොඳට ලස්සනට හදලා හඳුන් කුරු වටේම පත්තු කරලා මේ පහන් නිවෙන්න දෙන්නේ නැහැ. මේ ඔක්කොම වැඩ ටික ඉවර වෙනකම් පහන් ටික පත්තු වෙන්න ඕනේ. ඒ වගේම ඉස්සෙල්ලා උතුරපු කිරි හට්ටියත් මේ හරියම තියන්න ඕනේ. පුල්ලියට සාදු ළඟ ගෙනල්ලා තියන්න ඕන. ඊට පස්සේ මේ කහ වතුරෙන් තමයි වටේටම තියෙන මේ වටේ කියන්නේ කිරිබත් තියලා ඒ වටේට ලස්සනට හදන්නේ කහ වතුරෙන් තමයි ලස්සනට මේවා කරන්න ඕන. ඊට පස්සේ ඉතින් පළතුරු තියෙනවා. තියෙන හැම පළතුරු ජාතියකින්ම වගේම මේ පළතුරු ටික තියෙනවා. තියලා තමයි දෙවියන්ට පූජා කරන්න හදන්නේ. ඊට පස්සේ තමයි ඉතින් මේ දෙවියන්ට යාඥා කරලා හැමදේම මේ කරන්න යන්නේ. දැන් පහන තියලා කපුරු වටේටම පත්තු කරලා ආයෙත් මෙයා දුම්මල අල්ලනවා. ඒ දුම්මල අල්ලලා හැමදේම කරලා ඊට පස්සේ තාත්තා තමයි ඉතින් කිරි උත්තරන්න අපිට හිටපු කපුව අයියා තමයි හැමදේම කරන්නේ. දැන් ඉතින් මේ දෙවියන්ට කන්න ලව් කරනවා. කන්න ලව් කරලා තමයි මේ කිරිබත් ටික පිළිගන්නන්න හදන්නේ. ඒ ටික හැමදේම එහෙමම වුණාට පස්සේ ආයෙ පවුලේ කට්ටියත් වෙලා තිබු බාර ටික ඔප්පු කරා. එහෙම කරලා කට්ටියත් එක්ක එකතු වෙලා මේ එතෙන්ට ගිහිල්ලා ආශිර්වාද අරගෙන තමයි මේ වටේම හිටපු කට්ටියට බෙදුවා අපි කිරිබත් ටික. එහෙම්ම ඉතින් අදට මෙච්චරයි ගෙනාවු vlog එකේ තියෙන්නේ. ඉතින් මාත් එක්ක තව ලස්සන වීඩියෝ බලන්න ඉස්සරහට එකතු වෙලා ඉඳලා මගේ YouTube channel එක subscribe කරන්න කියලා මගේ ආදරණීය යාළුවන්ගෙන් මම ඉල්ලා සිටිනවා.